අපි අද බලමු ඔයාට කොච්චර හොඳට මේ එලියට් වේව් වල පැටර්න්ස් අඳුරගන්න පුළුවන්ද කියලා. මෙන්න මේ මාකට් මූවමන්ට් එක ඔයාට මොකක් වගේද පේන්නේ? ඔයාගේ උත්තරේ ඉම්පල්ස් එකක් නම් ඔව් ඔයා හරි. Nice. ඒත් අයියෝ ඔයා වැරදි. ඒ මොකක්ද ඒ කිව්වේ? ඔව් ක්ලාසික් එලියට් වේව් වලට අනුව ගත්තොත් නම් මේක ඉම්පල්ස් වේව් එකක්. මොකද රූල්ස් තුනයි අපිට බලන්න තියෙන්නේ. අර මාස්ටරින් එලියට් වේව් වලට අනුව බැලුවොත් නම් මේක කොහෙත්ම ඉම්පල්ස් එකක් විදිහට නම් ගන්න බෑ. මොකද මාස්ටරින් එලියට් වේව් වල ඉම්පල්ස් එකක් මාක් කරද්දී බලන්න ඕන රූල්ස් තුනක් නෙවෙයි 15ක්ම තියෙනවා. අයියෝ ඔයා ඉම්පල්ස් කීයක් නම් මෙන්න මේ වගේ වරද්දල මාක් කරගන්න ඇතිද නේද? අන්න ඔය හේතුව නිසායි එලියට් වේව් දැනගෙනත් ඔයා බොරුවට ලොස්සුනේ. කැමති නැද්ද මාස්ටරින් එලියට් වේව් ඉගෙනගෙන 90%කටත් වැඩි ඇකියුරසි එකක් හදාගන්න? කැමති නම් එන්න අපේ WhatsApp group එකට. අපි කියලා දෙන්නම් A to Z ඔයාට මාස්ටරින් එලියට් වේව් ඉගෙන ගන්න විදිය.